තෙරුවන් සරණයි පින්වත් ඔබට. සදහැවතුනි, සමගේ හිත් සුවපත් කරන්නට නිරන්තරයෙන් තථාගත ධර්මයේ ලෝකයා වටාගෙන යන ජාතියේ බොදු සලකුණ බෞද්ධ ආරූප වාහිනිය සූදානම් මේ මොහොතට නියමිත දායකත්ව දේශනාව මේ අවුරින් ආරම්භ කරන්නට. මේ උතුම් දේශනාව සිදු කරන්නට අප සිදු කළ ගෞරවනීය ආරාධනය පිළිගනිමින් මැදිරි පරිශ්‍රයේ වෙත වැඩම කොට වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ මරදංකල්ල කරුණෑගල තිසරණ චිත්ත විවේකාශ්‍රමය හා කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය යන උභය විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සාදු නාදදී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. බෞද්ධ රූපවාහිනියෙන් මේ උතුම් දේශනාව ලෝකය වටා ගෙන යන්නට පින්වන්ත වූ දායකත්වයේ ලබා දෙමින් අද දින කටයුතු කරන්නට යෙදෙන්නේ මරදංකල්ල මිහින්තලේ යන ලිපිණයේ පදිංචි WM කරුණාවති මහත්මිය ඇතුළු දුවා දරුවන් පවුලේ හිත මිත්‍රාදීන් සියලු දෙනාගේ දායකත්වයෙන්. එසේනම් පින්වත් දේශකයාණන් වහන්සේට নমස්කාර පූරකව ආරාධනා කර සිටිමු. මෙතෙන් පටන් මේ උතුම් දේශනාව ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, බෞද්ධ මාධ්‍ය චාලය තුළින් ලෝකය පුරා විසිරුවා හරින උතුම් වූ ධර්මානුශාසනාවක් ධර්ම දානමය පින්කමක් හැටියට සිද්ධ කරගන්නට පින්බර දායකත්වය මරදංකල්ල මිහින්තරේ පදිංචි WM කරුණාවති ආදරණීය ස්වාමි දියණිය ඇතුළු පවුලේ දුවදරුවන් විසින් අරමුණ PB පියසේන ආදරණීය ස්වාමියා 2023 දෙවැනි මාස 6 වෙනි දින පරලොස්සපත් වන අසර දෙකක් ගත වෙන අවස්ථාව දීපත් කළ පින් අනුමෝදන් කරන්න. මේ අවස්ථාවට සහභාගී වන සෑම දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍ර ධර්මයක් හැටියටයි මේ පින්කම සිද්ධ කරන්නේ. ධර්ම දානමය පින්කම. පින විසින් සත්‍යය සැපයට ඔසවල තබනවා. සුඛෝ පුඤ්ඤස්ස උච්ච. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට සැප කියන ධර්මතාවය අවශ්‍ය නම් පින කියන ධර්මතාවය කලින් කරන්න වෙනවා. පින හේතුවයි, කර්මය සැපයයි, ඵලය සැපයයි. පිනට කියනවා කුසල කර්මය. ඒතර ඒකේ විපාකය ඔන්න සැප. ඒතර පින සුඛෝ එනම් සැපයට ඔසවලා තබන සුඛෝ පුඤ්ඤස්ස උච්චය. අපි සෑම කෙනෙක්ම අපේක්ෂා කරන ධර්මතාවයක් තමයි සැප. කායික සැප, මානසික සම්නස. පරලොව ගියානම් යම් කිසි කෙනෙක් එයාලත් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ අපේක්ෂාව සැප හා සතුට. ඒගොල්ලන්ව සුවපත් කරන්න නම් ඒකට පින ඕනේ. අපි පිනේ ප්‍රතිඵලයක් භුක්ති විඳින අතර ඒගොල්ලන්ටත් අපි මේ පිනෙන් සංග්‍රහ කරලා ඒගොල්ලන්වත් ඒ සුවපත් භාවයට පත් කරනවා. ඒක ස්වාමි දියණියගේ යුතුයකමක්, දරුවන්ගේ යුතුයකමක්. එහෙනම් මේ යුතුයකමයි මේ අවස්ථාවේ මේ විදිහට සිද්ධ කරන්නේ. මොකද මේ ධර්මානුශාසනාව මේ පින්වත් පිරිස විතරක් නෙමෙයි ශ්‍රවණය කරන්නේ. ලෝකේ විශාල පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඒ බෞද්ධ මාධ්‍ය ජාලය තුලින්. ඒ නිසා බණ ටික හොඳට අහන්න පින ඒ තුල රැස් වේවි පැයක් පුරාවට.
මම ඒ සඳහා සූත්‍රයක් උපකාර කරගන්නවා. සංයුක්ත නිකායේ තියෙන උපාද කියලා සූත්‍රයක්. උපාද කියන්නේ හට ගන්න, උපදින. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපේ උපාද, රූපේ හට ගැනීම, රූපේ පැවැත්ම, රූපේ ඉපදීම දුකේ ඉපදීමයි, දුකේ පැවැත්මයි, දුකේ හට ගැනීමයි. මහණෙනි වේදනාවේ ඉපදීම දුකේ ඉපදීමයි, දුකේ පැවැත්මයි, දුක් හට ගැනීමයි. මහණෙනි සංඥාවේ ඉපදීම දුකේ ඉපදීමයි. ඒ පැවැත්ම දුකේ පැවැත්මයි, ඒ හට ගැනීම දුකේ හට ගැනීමයි. මහණෙනි මේ සංස්කාරයන්ගේ උපාද, ඒ හට ගැනීම, ඒ ප්‍රවෘත්තිය දුකේ ඉපදීමයි, දුකේ හට ගැනීමයි, දුකේ ප්‍රවෘත්තියයි. විඥානයේ උපාදය, විඥානයක් ඉපදුනා ඒක දුකේ ඉපදීමයි, දුකේ හට ගැනීමයි, දුකේ පැවැත්මයි. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය, පංචකිව පහට ස්කන්ධ කියන්නේ ගොඩවල් පහ. ඔය ගොඩවල් පහේ හටගත්තද එහෙනම් ඒක දුකයි. හරි. ඒකේ තියෙනවා ජරා, ජරාවටපත් වීමක් තියෙනවා. ඒ නිසා දුකයි. ඒ ස්කන්ධ පංචකේ රූපස්කන්ධය ලෙඩ වෙනවා. ඒ අනුව සිතත් ලෙඩ වෙනවා. ඒතකොට දෙකම ලෙඩ වෙනවා. රෝග එකක් දුකයි. ඒතකොට ජරාවටපත් වීමත් දුකයි, ලෙඩ රෝග හැදීම, ව්‍යාධි ඒවත් දුකයි. ඒ වගේ මරණය, දැන් PBPS මහත්මයා මේට වසර දෙකකට පෙර සියලු දෙනා අත්හැරලා ගියා. දුකයි. ඇඬුවා. දුක් වුණා, ශෝක වුණා. නමුත් ආයි කවදාවත් එන්නේ නැහැ. නමුත් අපිට කරන්න පුළුවන් උපකාරය මෙවැනි ආකාරයේ පින්කම් සිදු කළ පින් අනුමෝදන් කිරීම. එහෙනම් සංස්කාරයන් හටගත්තද, පැවතුනාද, ඉපදුනාද, ඒක දුකයි. විඥානයක් හටගත්තද, ඒක පැවතුනාද, ඒක දුකයි. එහෙනම් මේ පංචස්කන්ධයම දුක් පහක්. ඒතර දුක් පහක් ගොඩවල්, දුක් ගොඩවල් පහක්. ඇයි? රූපස්කන්ධ. රූපස්කන්ධ කියන්නේ, ස්කන්ධ කියන්නේ ගොඩක්. අන රූප ගොඩක්. එහෙනම් දුක් ගොඩක්. වේදනා ස්කන්ධ. වේදනා ස්කන්ධ කියන්නේ වේදනා විඳීම් ගොඩක්. එහෙනම් දුක් ගොඩක්. සංඥා ස්කන්ධ. එහෙනම් ඒකත් ස්කන්ධ ගොඩක්. එහෙනම් ඒකත් ඉපදීම, හටගැන්ම, පැවැත්ම, එහෙනම් දුක් ගොඩක්. ඒ වගේම සංස්කාරයන් ස්කන්ධ ගොඩක්. එහෙනම් දුක් ගොඩක්. විඥාන ස්කන්ධ, ස්කන්ධ කියන්නේ ගොඩක්. එහෙනම් දුක් ගොඩක්. පංච උපාදානස්කන්ධ දුක්ඛ. මහණෙනි මේ පහේ හටගැන්මක්, පැවැත්මක්, ක්‍රියාත්මක භාවයක්, උපාදයක් තියනවද? ඒ දුකේ පැවැත්මයි. ඒ දුකේ හටගැන්මයි. මහණෙනි රූපේ උපාදයක් නැද්ද? හටගැන්මක් නැද්ද? ප්‍රවෘත්තියක් පැවැත්මක් නැද්ද? එහෙනම් දුකේ අවසානය. වේදනාවේ උපාදයක්, හටගැන්මක්, සකස් වීමක්, පිළිලවීමක් නැද්ද? එහෙනම් දුකේ අවසානය. සංඥාවේ හටගැන්මක්, පිළිලවීමක්, සකස් වීමක් නැද්ද? එහෙනම් දුකේ අවසානය. සංස්කාරයන්ගේ පිළිලවීමක්, උපාදයක්, හටගැන්මක් නැද්ද? එහෙනම් දුකේ අවසානය. විඥානයේ උපාදයක්, හටගැන්මක්, සකස් වීමක්, පිළිලවීමක් නැද්ද? එහෙනම් දුකේ අවසානය. අපි සෑම කෙනෙක්ම ඉන්නේ දුක් ගොඩක. ඒක අපට තේරෙනවා. මෙන්න මේ කරුණු ටික හොඳට විග්‍රහ කරලා බලපුවහම නිරන්තරයෙන්ම දිරණ ස්වභාවයක් තියෙනවා. මොනවද දිරන්නේ? රූප. රූප ගොඩ දිරනවනේ නිරන්තරයෙන්. ඇයි? කෙස් ටික සුදු වෙනවනේ. ඒක දිරලානේ. ඒක හැලෙනවනේ. කැඩි කැලි වලට කැඩෙනවනේ. කැඩිලා හැලෙනවනේ. ජරා. එහෙනම් දුකක් නෙමෙයිද තියෙන්නේ රූප ගොඩේ. දුකක් තියෙන. වෙනස් වෙනවා. විපරිණාමයක් තියෙනවා. පෙරලෙන ස්වභාවය. මේක අපි දකින්නේ නැති නිසා අපි රූපයට ඇලුම් කරනවා.
ඒ රූපයට ඇලොම් කිරීම නිසා ඒ චන්ද්‍රාගයේ පැවැත්වීම නිසා අපි ඒ සඳහා එක පවත්වන්න, එක ඉදිරියට ගෙනියන්න, ක්‍රියාත්මක කරන්න අපි පව් කරනවා. සත්තු මරන්න වෙනවා. හොරකම් කරන්න වෙනවා. මේ රූපේ පැවැත්ම ගෙනියන්න. වැරදි කාමසේවනයන් කරන්න. බොරුත් කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා. මාත්‍රාවේ මාත්පැනුත් පාවිච්චි කරනවා. දැන් බලන්නකො එතකොට මේ රූප මේ ජරාවටපත් වෙන, දිරන, කැඩෙන, බිඳෙන, paludu වෙන, විනාශ වෙන, ශණයක් පාසා වෙනස් වෙන මේ රූපේ පැවැත්ම ගෙනියන්න එහෙනම් අපි පව් කරනවා. පව් කරනවා. එහෙනම් කර්ම කියලා දෙයක් අපි හදාගන්නවා. කර්ම කියලා දෙයක් සකස් වුණොත් ඒක අකුසල කර්ම. එහෙනම් විපාකත් විඳින්න වෙනවා. ඒතර විපාක විඳිනකොට දුක්. ආයි දුක්. ඒ විපාක දුක්නේ. ඒතර දුක් විඳිනවා. එහෙනම් අර රූප ගොඩ නිසා දුක් විඳිනවද නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක දුකටයි එකක්. මේක සැපයටයි එකක් නෙමෙයි. අන්න යම්කිසි කෙනෙක් නිවැරදිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ රූපයට ඇලුම් කරන්නේ නැද්ද? කෙස් වලට ඇලුම් කරන්නේ නැද්ද? නියපොතු දත් සම්මස් මේවට ඇලුම් කරන්නේ නැද්ද? ඇසට ඇලුම් කරන්නේ නැද්ද? කන නාසය දිව ශරීරයට ආස කරන්නේ ඇලුම් කරන්නේ ප්‍රිය කරන්නේ නැද්ද? එහෙනම් යා දුකෙන් නිදහස් වෙනවා. අර කිව්වනේ පැවැත්මක් නැත්තම් ඒ කියන්නේ මේ ටිකේ පැවැත්ම ගෙනියන්න නම් චන්දරාගයවත් තෘෂ්ණාව අනිවාර්යෙන් ඕනේ. චතුරාර්ය සත්‍ය එක මනාව පැහැදිලි කරන්නේ. ඔය ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු කියන ඒවා දුක්. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. ඒ අර චන්දරාගයවත් තෘෂ්ණාව. ඒතර ඒක අපි බලනවා ධර්මයට අනුකූලව පරීක්ෂා කරලා. ඒ ඇලෙනවා කියන්නේ ප්‍රිය ස්වභාවය කියන්නේ තණ්හාව. දැන් තණ්හාව තථාගතයන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙකුට ඒ තෘෂ්ණාව, ඒ ඇලීම, ආශාව, කැමැත්ත තියෙනවා නම් එයා එතන තදින් ග්‍රහණය කරගන්නවා. තදින් අල්ල ගන්නවා. ඇලෙන තැන සිත ඇලුනා නම් යම් තැනක එතන තදින් ග්‍රහණය කරගන්න ඕනේ. ඒක මට ඕනි. ඒක මට හොඳයි. මම ඒකට ප්‍රියයි. මම ඒකට කැමති. ඒ ආදි වශයෙන් ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරනවා කියන්නේ තදින් අල්ලනවා. ඒක රූපයක් වෙන්න පුළුවන්. ඒක වේදනාවක් වෙන්න පුළුවන්. ඒක සංඥාවක් වෙන්න පුළුවන්. ඒක සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒක විඥානයක් වෙන්න පුළුවන්. ඒතර මේ පහ අන්න තදින් අල්ල ගන්නවා. ඒතර උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය. අන්නයි නර දුක් ගොඩට වැටෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට පැහැදිලි කරනවද මේ රූපස්කන්ධේ උපාදේ දුකයි කියලා. රූපස්කන්ධයේ හටගැන්ම එහෙනම් පහළවීම පැවැත්ම දුකයි. නිරන්තරයෙන් මේකේ තියෙන්නේ විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක්. ඒ වෙනස් වෙන ස්වභාවයේ විපරිණාමය අපිට දුකක් ශෝකයක් කනගාටුවක් ඇති කරනවා. එහෙනම් රූපස්කන්ධයෙන් මිදෙන්න නම් ඒ චන්දරාගය අයින් කරන්න වෙනවා. තෘෂ්ණාව අයින් කරන්න වෙනවා. තෘෂ්ණාව අයින් කරන්න නම් ඊට කලින් ධර්මය අයින් කරන්න වෙනවා. මොකද තෘෂ්ණාව අපි කාලඟවත් තියෙන ධර්මයක් නෙමෙයි. මේ ලෝකේ කිසි කෙනෙක් ගාව තෘෂ්ණාව කියලා ධර්මතාවයක් නැහැ. එහෙම එකක් ලෝකෙත් නැහැ. විශ්වෙත් නැහැ. හැබැයි යම් දෙයක් පිළිබඳව අපි ආශාවෙන් වින්දනය කළොත් ඒකේ ආස්වාදය සතුටින් බාරගත්තොත් වින්දනය කළොත් අන්න එතනයි ඇලෙන්නේ. අන්න එතනයි සිත ඇලෙන්නේ. අපි ගේ පිළිබඳව නිවස පිළිබඳව ප්‍රිය නම් ඇලුම් කරනවා නම් ආස කරනවා නම් අන්න එතන තණ්හාව. ඒතකොට ඒ නිවස පිළිබඳව අපි ආස්වාදයෙන් විඳිනවා. මගේ ගේ ලස්සනයි. ලස්සන ගයක් හැදුවම. ඒතකොට ඒ සිත එතන එහෙනම් ඒකේ ආස්වාදයෙන් විඳිනවා. ඒක දිහා බල බල ආස්වාදයෙන් විඳිනවා. ඉතින් විඳින තැන ඇලෙනවනේ. එහෙනම් තණ්හාව කියලා දැන් ලෝකේ තියෙනවද? එහෙම දැන් ලෝකේ නැහැ. ඒක ශුන්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම දෙයක් ලෝකෙ කිසි කෙනෙක් ළඟ එහෙම දෙයක් නැහැ කිව්වේ නැහැ. තියනවා කිව්වෙත් නැහැ. ශුන්‍යයි කියලා කියන්නේ. කලින් නැහැ කියලා කියන්නේ. ඒක අරමුණු කරලා විඳීමේ සිතක් හැදුවොත් අන්න එහෙනම් ඇලීමේ සිතක් හැදෙනවා. අන්න ඇලීමේ සිතක් හැදුවොත් ඒක තදින් අල්ල ගන්නවා. ඒකට කියන උපාදාන කියලා. ඒතර උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති අන්න ආයි පහල කරනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ අයලා
යම් කිසි කෙනෙක් පරලව ගියාම යන්න කලින් ඒ පිළිබඳව තෘෂ්ණාවෙන් අල්ලගෙන තියෙනවා නම් ඒක ඉඩකඩම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, වෙන යන්තම් භෞතික වස්තුන් වෙන්න පුළුවන්, ඒ වගේම පුජ්‍යලය වෙන්න පුළුවන්, දරුමල්ලෝ වෙන්න පුළුවන්, මුණුබුරු මිනිබිරිය වෙන්න පුළුවන්. ඒ අජීවි සජීවි ඕනම ධර්මතාවයක් පිළිබඳව ආස්වාදයෙන් විඳලා ඒක තෘෂ්ණාවෙන් අල්ලගත්තොත් එහෙනම් උපාදානයට යනවා. එහෙනම් තෘෂ්ණාව කියලා ධර්මතාවයක් ලෝකේ ශුන්‍යයි, හිස් එහෙම දෙයක් නැහැ. හැබැයි ආස්වාදයෙන් විඳොත් එහෙනම් ඇලෙනවා. එහෙනම් ඇලුනොත් එහෙනම් ඒක ප්‍රත්‍යය උපාදානයට, උපාදානය ප්‍රත්‍යය භවයට, භවය ප්‍රත්‍යය ජාතියට, ජාතිය පත්‍ය ජරා මරණ වලට. හැබැයි ජරා මරණ වලට අපි කැමති නැහැ. ශෝකයට කැමති නැහැ. දිරනවට, කැඩෙනවට, බිඳෙනවට, paludu වෙන, ලෙඩ වෙනවට අපි කැමති නැහැ. කැමති නැති වුණාට බෑ ඒක බාර ගන්න වෙනවා. ඇයි බාර ගන්න වෙන්නේ? හේතුව හැදුවා අපි. හේතුව හැදුවා. හේතුව හැදුවොත් ඵලය බාර ගන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මේ රූපේ උපාදය හටගැන්ම පැවැත්ම දුකයි. එහෙනම් කොහොමද නැති කරන්නේ? ආස්වාදයෙන් විඳින්න එපා. ආස්වාදයෙන් විඳින්නේ නැද්ද? එහෙනම් එලෙන්නේ. එලෙන්නේ නැද්ද? එහෙනම් උපාදානයක් නෑ. එහෙනම් තදින් අල්ලන්නෙත් නෑ. තදින් අල්ලන්නේ නැද්ද? එහෙනම් භවයකුත් නෑ. භවයක් නැත්තම් ජාතියකුත් නෑ. ජාතියක් නැත්තම් ජරා මරණක් නෑ. අන්න නිදහස. ඔය තමයි නිවන කියලා කියන්නේ මේ. බෞද්ධ දර්ශනය තුළ මේ නිවන කියලා ධර්මතාවයක් පෙන්වන්නේ ඔකට. නිවීම සියලු දේ. ඒතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ නිවීම නිවනයි. ඒ කියන්නේ නැවත හටගන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේකේ පෙන්වන්නේ මේ පහ හටගත්තොත් ඒ හටගන්නේ දුකේ හටගන්න. දුකේ පැවැත්ම. ඒක අපිට පේනවනේ, තේරෙනවනේ නේද? අපේ සෑම අවස්ථාවකම අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන අරමුණ ඉටු වෙනවද? ඉටු වෙන්නේ නැහැ. වැඩිපුරද වැළුවොත් අරමුණු කඩාකප්පල් වෙනවනේ, කැඩෙනවනේ. අනිෂ්ඨාරම්මනේ. ඉටු වෙන අරමුණු නෙමෙයිනේ, ටිකක් තියෙනවා ඉටු වෙන අරමුණු. හැබැයි අපි උත්සාහ කරන්නේම නිරන්තරයෙන්ම අරමුණ ඉටු කරගන්න. නෑ, ගොඩාක් දුරට හැබැයි එකක් ටිකක් තියෙනවා. ඉතින් අර පෙර සංසාරේ පින් කරපුවා එකයි මම මුලින්ම අර ගාථා පාඨයක් කිව්වේ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. සැපේට ඔසවල තබන්නේ පින විසින් කියලා කිව්වේ එකයි. පින ඕනේ කාටද? එහෙනම් මේ රූපස්කන්ධය පිළිබඳව ආස්වාදයෙන් විඳින්නේ නැද්ද? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක අවබෝධ කරගන්න. මේ රූපස්කන්ධය කියන එක අවබෝධ කරගන්න එතකොට ආස්වාදයෙන් විඳින්නේ. කොහමද අවබෝධ කරන්නේ? මේක ධාතු ගොඩ. රූපයක් නෙමෙයි. අපි හිතාගෙන ඉන්න රූපයක් කියලා. රූපස්කන්ධයක් කියලා. ස්කන්ධ කියන්නේ ගොඩක්. අපි ඒ ගොඩ කියන එකත් පැත්තකින් දාලා රූපයක් කියලා හිතාගෙන ඉන්නේ. මේක ශරීරේ රූපයක් කියලා. ඒකට ඇලොම් කරනවා. ඒක පාට කරනවා. ඒක ලස්සන කරනවා. ඒක සරසනවා. බලන්න. ඒ ඔක්කොම කරන්නේ ආසාවෙන්, ඇල්මෙන්. ඒ රූපේ ආස්වාදයෙන් විඳින්න. ඒතර රූපේ ආස්වාදයෙන් විඳිනවා නම් මේකට ඇලෙනවා. එතකොට මේකට ඇලෙනවා නම් එහෙනම් තණ්හාව. එහෙනම් දුකට හේතුව හදනවා. එයි දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය. ඒතර සමුදය හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ තෘෂ්ණාව. ඒ තුන් තණ්හාවට ගියේ මේක ආසාවෙන් වින්දනය කරන හින්දා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ ආසාවෙන් වින්දනය කරන්නේ මේ රූපය පිළිබඳව අවබෝධයක් නැහැ. තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ මොකක්ද කියන්නේ? අපි හිතාගෙන ඉන්නවනේ මේක රූපයක් කියලා, ලස්සනයි කියලා, අලංකාරයි කියලා, දර්ශනීයයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ ධාතු ගොඩ. ඕක සතර මහා ධාතු ගොඩක් ඔගේ. ඒක හැබැයි බුද්ධියෙන් බලන කෙනෙකුට පේනවා. නුවණින් බලන කෙනෙකුට, ප්‍රඥාවෙන් බලනකොට පේනවා සතර මහා ධාතු ගොඩක් තියෙනවා. අන්න ඒක අවබෝධ කරපුවාම මේකට ටිකක් චන්දරාගේ අඩු වෙනවා. කොහේ ධාතු ගොඩක්ද තියෙන්නේ මේක. හැබැයි ඒක පරීක්ෂා කරලා බලලා තමයි තීරණය කරගන්න ඕනේ. කවුරුවත් කිව්වට පිළිගන්න එපා. මං කිව්වට පිළිගන්නත් එපා. බලන්න. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය පරීක්ෂා කරන්න. මම කියන එක හරිද කියලා පරීක්ෂා කරලා බලලා තීරණය කරන්න. මම කිව්වට පිළිගන්නත් එපා. මගේ ශ්‍රාවකයෝ කිව්වට පිළිගන්නත් එපා. මේක තියෙන ධාතු ගොඩක් කියලා තමන්ට වැටහෙනවා නම්, තේරෙනවා නම් අන්න ඒක පිළිගන්න කිව්වා. තේරෙනවා නම්, වැටහෙනවා නම්
සත්‍යයි කියලා වැටහෙනවනේ. අන්න එදාට තමයි අපි පිළිගන්නේ සත්‍යයි කියලා. හැබැයි ඒකට එහෙනම් පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඒතර බලපුවහම වෙන මේක නිස්සාර දෙයක්. මේකට මදුරුවක චූටි දලකින් හානියක් කරමු මේක මහ පොළොවට වැටෙනවා. පුංචි දල මදුරුවේ. අර තියෙන පුංචි තුවාලයක් තිබ්බ එකට අපි කියන ජාම් එකක් ගියොත් විස බීජයක් එහෙම ගිය. ඒකම නරක වෙලා ඒකම මැරෙනවා. මේ උණ කියනවා. ඒතර එක එක වර්ග තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ අපද්‍රව්‍යයේ ශරීරයේ පොඩි තුවාලයක් තිබිලා ඔකෙන් ඇතුළට ගිහිලා උණ ගෑනා මැරෙනවා. ඩෙන්ගු කියනවා. ඒතර පුංචි දලෙන් ඒතර බලන්න මොනතරම් මේකේ තියෙන මොකද්ද මේ වටිනාකම? මේ ශරීරය මේ සරසන අලංකාර කරන මේක කර්මයටයි ටික. අන්න නිවැරදිව එයා දකිනවා මේක කර්මයෙන් සකස් කරපු ධාතු ගොඩක් කියන එක දැක්කොත් ඒ දකින්නේ ධර්මයයි. කර්මයෙන් සකස් කරපු ධාතු ගොඩක්. කෙස් කියන්නේ ධාතු ගොඩක්. ඇස කියන්නේ සතරමා ධාතු ගොඩක්. කන කියන්නේ සතරමා ධාතු ගොඩක්. මෙන්න මේ මත සිත පවත්වන්න කියනවා තථාගතයන් වහන්සේ. බලන්න. සිත පවත්වන්න කියන්නේ බලන්න කියන ඒවා. හරිද කියලා, නිවැරදිද කියලා. ඒතකොට නිවැරදිද කියලා බලපුවම අපට තේරෙනවා. ඔව්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නිවැරදි. හරි. මේක කර්මයට අයිති එක. ඒතර කර්මයට අයිති කියලා මේ ධාතු ගොඩ අපි පිළිගන්නේ කොහොමද? ඇයි සෑම කෙනෙක්ගේම රූප එක ආකාරය නෙමෙයිනේ වෙනස්නේ. සමහර අය එනවා උප්පත්තේ ධම්ම ඇවිදින්න බැරුව. එක කකුලක් නැහැ. සමහර කෙනෙක් එනවා කකුල් දෙකම නැහැ. සමහර කෙනෙක් එනවා අතක් නැහැ. සමහර කෙනෙක් එනවා අත් දෙකම නැහැ. සමහර කෙනෙක් එනවා ඇස් දෙක ඇද වෙලා. සමහර කෙනෙක් එනවා කන් ඇහෙන්නේ නැහැ. සමහර කෙනා බෙල්ල පැත්තකට හැරවිලා. කොන්ද පැත්තකට හැරවිලා. ඒතර සමහර කෙනෙක් එනවා අභ්‍යන්තරයෙන් එක එක ආබාධ ඇතිවනවා. ඒ කියන්නේ උප්පත්තියම පිළිකාවල් අරන් එනවා. උප්පත්තියම heart එකේ යම් යම් රෝග අරන්. හැබැයි මේව නැති අයත් ඉන්නවනේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධාතු ගොඩ කාටද අයිති කියලා පොඩ්ඩක් බලන්න කියලා. එයි බලන්න කියලා. මේ ටික අපි හිතාගෙන ඉන්නේ මට අයිති කියලා. Tamanට අයිති කියලා හිතාගෙන. ඒක තමන් නිවැරදිව දැකලා තීරණය කරන්න Tamanට අයිතිද එහෙම නැත්නම් කර්මයට අයිතිද කියන්නේ. කර්මයට අයිති. එයි. ඒ රූප විකෘතිය ඒ රූපයන්ගේ වෙනස් බව තීරණය කළේ කර්මයේ විසින්. ඒ තමයි අර විවිධාකාරයක් තියෙන. ඒ ශරීරවල එක එක ආකාරයෙන් වෙනස් ආකාරයක් තියෙන නිසා. එහෙනම් අන්න නිවැරදිව තේරුම් ගන්න හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරි. කර්මයෙන් හදලා තියෙන්නේ මේ ලස්සන අලංකාර දර්ශනීය සරසණ්ඩ පාට ගන්න තීන්ත ගන්න ලස්සන කරන්න ශරීරයක් නෙමෙයි මේක හදලා තියෙන කර්මයෙන් හදලා තියෙන ධාතු ගොඩක්. අන්න පරීක්ෂා කරලා බැලුවා තේරුම් ගත්තා. අන්න රූපයට ඇලෙන්නේ නැහැ. කවදා හරි මේක කරන්න වෙනවා. වර්තමාන භවයේ බෑ කියලා හිතුවොත් ඊගා භවයේ කරන්න වෙනවා. ඊගා භවයේ බෑ කිව්වොත් තවත් භවයකට යන්න වෙනවා. හැබැයි මේ සෑම භවයකටම නැවත වැටෙනවා නම් මේ රූපස්කන්ධ කියන මේ රූප ගොඩක්ම තමයි වැටෙන්නේ. ඒ වැටෙන්නේ කර්මයට අනුරූපයි. කර්මයෙන් පිළියෙල කරන්නේ. මම පිළියෙල කරගන්නව නෙමෙයි මේවා. තමන් කරන කුසල අකුසල කර්ම. අන්න ඒ ආකාරයෙන් පිළියෙල කරගන්නේ. හැබැයි ධානයනොත් පිළියෙල කරනවා. ඒකට කිව්වා ආනිජ්ජාபிසංකාර ධානයෙන් පිළියෙල. ඒතර ධාන වලින් පිළියෙල කරනවා. හැබැයි එතන අර දෙකක් අයින් කරලා දෙනවා. ඒ කියන්නේ ලෙඩ නැහැනේ. අසනීප නැහැ. ධාන උපදවල බ්‍රහ්ම ලෝකේ පහළ වුණාම අසනීප නැහැ. ලෙඩ නැහැ. ව්‍යාධි නැහැ. ඒකට ජරාවටපත් වෙන්නෙත් නැහැ. ඔන්න ඒ දෙක නැහැ తాවකාලික වශයෙන්. ඒ අනිච්චාபிසංස්කාර. එහෙම නැත්නම් පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර. පුඤ්ඤාபிසංකාර කියන්නේ පිං සිතුවිලි. අපුඤ්ඤාபிසංකාර කියන්නේ පෞ